සභා ක්‍රියාකාරීත්වය පිළිබඳ සොයා බැලූ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා අනුකමිටු වාර්තාව අද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලයට ඉදිරිපත් කළා. ඒ අද පෙරවරුවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලය පාර්ලිමේන්තුවේදී රැස් වූ අවස්ථාවේදී පාර්ලිමේන්තු සහ පළාත් සභා අතර සම්බන්ධතා පිළිබඳ සොයා බැලීම පිණිස ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලයේ මෙහෙයුම් කමිටුව විසින් පත් කරන ලද තත්කාර්ය අනුකාරක සභාවේ වාර්තාව මෙම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලයට මම පිළිගන්වමි. දැන් ගරු කතානායකතුමනි අපි අනුකාරක සභා 7ක වාර්තා මේ සභාවට ඉදිරිපත් කළා තිබෙනවා. ඒ බැවින් අපි ජනවාරි 9 වෙනිදා පාර්ලිමේන්තු මන්ත්‍රීතුමන්ලාගේ අදහස් ලබා ගන්න වාරයක් සඳහා වෙන් කළා තියෙනවා. I only hope that before මේ සම්පූර්ණයෙන්ම මේ ශාලාව තුළ සාකච්ඡා කිරීමට ප්‍රථම අතුරු කෙටුම්පත් වාර්තාවක් අධ්‍යයනය කර අවශ්‍ය වෙනස්කම් කර මේ සභාවේදී සභාගත කළ යුතුයි. changes made if necessary and tabled in this assembly. මේ මෙහෙයුම් කමිටුවට ආපු විවිධ අනුකාරක සභා වාර්තා තුල වෙනත් මත දැරීම් සඳහන් නොවන බව අපේ කබදි පක්ෂයේ මන්ත්‍රීවරු අපට කියනවා. මේ වාර්තා තුල සමහර විට සුළුතරේ වාර්තා ඇතුල් වෙලා තියෙනවා. ඒත් ඊයේ ඇවිල්ලා කණ්ඩායමක් ඒගොල්ල ඉදිරිපත් වුණාට ඒ වාර්තා ඉදිරිපත් වෙලා නැහැ කියලා අපි කිව්වා අපි ඒක පස්වෙනිද අරගෙන යම්කිසි අදහස් අපිට ඉදිරිපත් කරන්න තිබෙනවා නම් අපිට කල් තියෙනවා කියලා 9 වෙනිදාට ඒක ඉදිරිපත් කරන්න. ඒ නිසා මේ ගැන අපි මෙහෙයුම් කමිටිය පස්වෙනිදා මුණ ගැහුණාම තීරණයක් ගන්න කියලා ඉන්නේ. We are having discussions with all political parties. අපි සියලු දේශපාලන පක්ෂ සමග සාකච්ඡා සිදු කරනවා. ඊයේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සමග සාකච්ඡාවක් සිදු කළා. ඊට ඔහුගේ සගයින්ද පැමිණ සිටියා. අපිට අවශ්‍ය වන්නේ ව්‍යවස්ථාවක් සැදීමට ඇති අවශ්‍යතාවය සියලු දෙනාටම අවබෝධ කර දීමයි. මේට සියලු දේශපාලන පක්ෂ සහ ජනතාවගේ සහභාගීත්වය අවශ්‍යයි. අපි බලාපොරොත්තු වෙනවා මේ ව්‍යවස්ථා සභාවේ සහ පාර්ලිමේන්තුවේ 3/2ක බලයකින් මේ සම්මත වෙයි කියලා. ඒකාබද්ධ විපක්ෂය වෙනුවෙන් ගරුම අගමැතිතුමා කිව්වා ඊයේ මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමා ඇතුළු කණ්ඩායම අග්‍රාමාත්‍යතුමා හම්බෙලා කරුණු රාශියක් අපි සඳහන් කරා. මේ කරන කටයුතු විපක්ෂ නායකතුමා හිටියා මොහොම සුවද සාකච්ඡාවක් ඇති වුණා. අපේ අදහස් අපි කිව්වා. ඒ නිසා කලබල වෙන්න ඕනේ නැහැ. දැනට ඉන්ටරිම් රිපෝට් එකක් නැහැ. So these xenophobic forces suddenly are raising their head. හිටපු ජනාධිපති දෙදෙනා සමග සාකච්ඡාවලට එළඹීම සම්බන්ධයෙන් ඒ වගේම වත්මන් ජනාධිපතිතුමාට අපි ස්තුතිවන්ත විය යුතුයි. ජන මතයට ගරු කිරීම හා ඒ හරහා නව ව්‍යවස්ථාවක් ඇති කිරීමට සාමූහිකව කටයුතු කිරීම සම්බන්ධයෙන් we must be thankful to the current president his excellency Maithripala Sirisena. ඇත්තටම දැන් දෙමළ ප්‍රදේශයේ සන්දාන යටියට උතුර නගරේ පිට ජීවත් වෙන දෙමළ ජනතාවගේ මතය තවමත් ඇතුල් වෙන්නට ඕන. කවුරුත් ඒක අවසන් වෙලා නැහැ. අපි කියනවා. ඒ නිසා ලබන 5 වෙනිදා 6 වෙනිදා ඒක ඇතුල් කරලා තමයි ආපසු තමයි එන්න තියෙන්නේ. දැන් ඒ නිසා අපි එකට වැඩ කරමු. මොකද ජාතික ප්‍රශ්නේ අවසන් කරන්න ඕනේ.